මුලින්ම වම්බටු ටික කපාගෙන තිනවා චූටි කෑලි වලට. සාමාන්‍ය තීරු වලට ගොඩක්ම පොඩිත් නෑ. ඊට පස්සේ ඒකට කහ කුඩු මේස හැන්දක් එකතු කරා. ඊට පස්සේ ඒ ටික හොඳට කවලම් කරගන්න ඕන. මේ විදිහට කවලම් කරගෙන ඊට පස්සේ තෙල් ටිකක් ලිපේ තියලා අපි මේ වම්බටු එක බෙද ගන්න ඕන. මේ වගේ රන්වන් පාට එනකම් බෙද ගන්න ඕන. ඊට පස්සේ කපාගත්ත අමු මිරිස්, බීලුණු, කරපිංචා මේ ටිකත් එකතු කරලා රසායන වලුණුත් එකතු කරලා ටෙම්පරාදු කරන්න ඕන. ඊට පස්සේ අපි හදාගත්ත වම්බටු ටිකත් මේකට එකතු කරලා හොඳට කවලම් කරන්න ඕන. ඊට පස්සේ අනිවාර්යයෙන්ම මේකට දෙහි දාන්න ඕන. ඊට පස්සේ දෙහි ටිකත් එකතු කරලා මේක කවලම් කරගන්න ඕන. හරිම රසයි මේ විදිහට හැදුවම.